හෙලෝ කට්ටිය කොහමද? අපි අද යනවා හෝඩන් ප්ලේස් අවුරුදු 17කට පස්සේ පිපෙන නෙළුම් මල් බලන්න. අපි දැන් PNS ගාවට ඇවිල්ලා ඉන්නේ. මෙතනින් තමයි ආරම්භ කරන්නේ. අපි දැන් උදේ 5ට ආවා. එහෙන් ගෙදරින් පිටත් උනේ 5ට. කාර් එක ගෙන්න හිටියේ. ඊට පස්සේ බයික් වල එන්න උනා. මේ දැන් ඉතින් යන්න තියෙන්නේ හෝඩන් ප්ලේස් වලට. අවුරුදු 12කට පස්සේ පිපෙන නෙළු මල්. අපි ඒක බලන්න යන්. අද මාත් එක්ක බ්ලොග් එක ගහන්න ඉන්නවා අපේ ඉසුරු ඉන්නවා, ප්‍රවිත ඉන්නවා, චූටා ඉන්නවා. ඔය විදිහට තමයි වෙන්නේ. අපි දැන් එලිම හෝඩන් ප්ලේස් වලට තමයි මෙතන යන්නේ. බත් කන්න ආවා. බතුත් කාලා අපි බත් කාලේ නැග කොහොම අපි ආපු විදිහ බලන්න. කිලෝමීටර් 5ක්ද 6ක්ද යනවා. එක දිගට නවත්තන්නකෝ යන්න ඕනේ ඉස්සරහට දිගටම. අපි කෑම කාලේ ඉවරයි. අපි හෝඩන් ප්ලේස් යන්නේ මම මේ අවුරුද්දේ දෙවෙනි පාර. පළවෙනි පාර ජනවාරි වල ගියා තිබිරත් එක්ක ගිහිල්ලා දැන් අපි මේ පාරනේ යන්න හිටියේ නෑ. යන්න හිතුණා අපිට පොඩ්ඩක් නෙළුම් මල් බලන්න කියලා හිතුණා. මොන වගේද කියලා බලන්න. දැන් ඒකින්ද ආසාවක් ඇති වුණා. වෙදර් එක බැලුවා අපි 12ට එකට විතර 140 විතර වැස්ස තත්ත්වයක් තියෙනවා. මොකක් වෙයිද දන්නේ නැහැ. ඕන දෙයක් එන්න කියලා අපි ඉතින් ඕන දෙයකට ඔට්ටුයි. යන් වැස්ස කියන්නේ නේ නුවරඑළිය. නුවරඑළියට දැන් එලිම හෝඩන් ප්ලේස් යන්නේ. අපි කට්ටිපොළ පාරේ නේ යන්නේ. කට්ටිපොළ නෙමෙයි. කොහෙද පාර මචං? අඹේවැල පාර. අඹේවැල පාර තමයි යන්නේ. අපි එනකොට ආවේ අලව්වට ඇවිල්ලා කෑගල්ලට ඇවිල්ලා කෑගල්ලෙන් ආවා මාවනැල්ල. මාවනැල්ලෙන් ගම්පොළ, ගම්පොලින් කෙලින්ම උස්සල්ලාව දැන් නුවරඑළිය. අපි එන යන් ඉස්සරහට අපි හම්බෙමු ලස්සන තැන් වලින් තව ඉස්සරහට. නුවරඑළියෙන් පොඩ්ඩක් දුරට එනකොට මෙතන පාලමක් හම්බ වෙනවා. මේ පාලමේ වමඩ මෙරේනේ ලෝකාන්තේ යන පාර කිලෝමීටර් 27ක් තියෙනවා අපිට යන්න දුර. අඹේවැල ෆාම් එක බැලුව හැකි, ස්ට්‍රෝබෙරි ෆාම් එක බැලුව හැකි. ඒ දෙක තමයි බලන්න පුළුවන්. මාරම සීතලයි දැන් නම්. දවල් වෙලාව ඇවිල්ලා 11යි. මේ 11ටත් මාරම සීතල. අද රැයට පට්ටම සීතලක් එයි කියලා හිතනවා. එහෙම වුණොත් අපි අද ඉඳලා අතර වෙලා තමයි යන්නේ. ලොකේෂන් ගොඩක් හම්බුණා. අද මාර දෙනකක් සවුන්ඩේ වැඩි අද. හෝඩන් ප්ලේස් වලට ඉතර දෙනකක් නැති වෙන්නේ. නැති වෙයි කියලා හිතමු. අපිට දැන් මේ යන ටයිම් එකත් එක්ක හෝඩන් ප්ලේස් කොහොම කවර කරත් බැරිනේ. අපි පුළුවන් තරම් යන්නද?
දැන් පට්ටිපොළ ස්ටේෂන් එකේ ඉන්නේ. ට්‍රේන් එකක් යනකම් ඉන්නේ. ඉස්සරහා මේ පිටිපස්සේ මාර සෙනගක් ඉන්නේ. නෙළුමල් වසන්තය බලන්න පට්ටම සෙනගක් ඉන්නේ. ආයේ මේ දවස්වල නම් අපි දැන් මේ ගොඩක් දුරට උඩට ඇවිල්ලා ඉන්නේ. උඩට ආවට පස්සේ හම්බුණා නෙළුමල්. මෙතන උඩහත් නෙළුමල් දිනවා. සාමාන්‍යයෙන් මොකද හිතෙන්නේ නෙළුමල්? මේ පටන් ගන්න විතරයි. ඔව්. තව ඇතුළට යන්න තියෙනවා. පෝටන් ප්ලේන්ස් එක ඇතුළට අපි ඇතුල් වෙන්න හදන්නේ. අපි මෙතෙන්ට ඇවිල්ලා මේ ටිකට් ගත්තා. ටිකට් ගන්න ගියා රවින්දුයි ඉසුරුයි. ටිකට් එක අරන් එයි දැන්. කිලෝමීටර් 5ක්ද 6ක්ද යනනම් එක දිගට නවත්තන්න නැතුව යන්න ඕනේ ඉස්සරහට දිගටම. අපි බලමු යන්න දෙනවා. අපිට පල්ලෙයන් ගියා යන්න දෙන්නේ නැහැ කියලා අපි සැකෙන් ආවෙත්. බලමු අපි යන් ඉස්සරහටම. බයික් දෙකයි 4 දෙනාටම මචං 4 දෙනාට ටිකට් එක කීයද? 1180. 4 දෙනාටම 1180ක් 1180ක් වුණා. අපි යන්නේ නේද එහෙනම්? වහි වගේනේ. වැස්සක් එන්න වගේ පාටකුත් තියෙනවා. වැස්සක් අපි ආවේ නැත්තම් තමයි පුදුමේ සාමාන්‍ය. කිලෝමීටර් කීයක් යනකම් මේ වාහන නවත්තන්න බැයිද? එහෙම එකක් නම් කිව්වේ නෑ කිලෝමීටර් 9ක්. 9ක්ද? වෙන්නද 5ක්. 5ක් හරි 6ක් හරි නේ තිබ්බේ. ඔව් 5ක් 5ක් හරි 6ක් හරි යනකම් නවත්තන්න බෑ දිගටම යන්න ඕනේ. අපි යන් එනම් මග අපිට නෙළුමල් හම්බුණා. අපි දැන් ඉස්සරහට යමු. එහෙනම් නෙළුමල් විතර පටන් ගන්න තැන ඉඳන්ම තියෙනවා සෑහෙන යායක්. මෙතන? ඔව්. ඔතන මේ ඔය ලේක් එක ගාව පොඩ්ඩයි හැපැත්තට නෙළුමල් ගොඩක් තියෙනවා. යන් එනම් අපි එතන ටිකක් ගත්තා අපි දාමු එකක්. අනිවාර්යෙන්. එහෙනම් අපි කැප්. මේ පැත්ත මාරම වෙනස්. ගස් කොළන් පට්ටම වෙනසක් තියෙන්නේ. කොටියා අපි මේ කොහෙද යන්නේ? ඉස්සරහ තෝරගෙන යන්නේ. මෙතන මම මේ තොටුපොළ කන්ද කියන එක මේ බේකස් ඇල්ල කියන්නේ අර බේකස් බෙන්ඩ් වල තියෙන එක. බේකස් බෙන්ඩ් වල බේකස් බෙන්ඩ් එක බේකස් ඇල්ල කියන්නේ බේකස් බෙන්ඩ් එකේ කොටස. මේකෙන් එහා පැත්ත බේකස් එක. මේ තොටුපොළ කන්ද කියන එක තමයි මම මේ අර නෝට් වල එහෙම දැක්කේ මේ අර නෙළුමල් සීන්නේ ගොඩක් ලොකුවටම තියෙන්නේ මේකේ තොටුපොළ. ඔව් තොටුපොළ කන්ද. මීටර් 2.300 කිලෝමීටර් 2ක්. මම මේ ගොඩක් මේ අර නෝටිස් එකම දැක්ක ගොඩක් මේ තොටුපොළ කන්ද. අකුණු ගහනවා සද්ද ඇහෙනවද දන්නේ බැටරිය ඇවිල්ලා 23යි. අපි GoPro එකෙන් උපරිම try කරන උපරිම දුරට vlog එක ගහන්න. අපි යන් දැන් නම් අපි හිතුවට වඩා ටිකක් අපි වැස්සක් බලාපොරොත්තු වුණා මෙච්චර එකක් නම් ඕනේ නැහැ කියලා හිතුවේ. දැන් මේ යන් අපි පට්ට සෙනගක් ඇවිල්ලා ඉන්නවා. දිගේනෝ යමු. කොහෙද යන්නේ? අපි යහන් තොටුපොළ කන්දට. තොටුපොළ කන්දරය. එහෙනම් අපි කැම්පින් එක කැපෙනවා. තොටුපොළ කන්දරම ගිහිල්ලාම වීඩියෝ එක කරන්නම්. මොකද මග දිගට වහිනවා. ඒ ඇස්සේ බැටරිත් නැහැ. එහෙනම්
අපි කෑපුවා. අපි දිගට යනකොට අපිට පොඩ්ඩක් ලස්සන දැනක් හම්බුණා. පොඩ්ඩක් කියන්නේ ලස්සන දැනක් හම්බුණා. බියල්ලක් කියන්නේ පොඩි මේ හරිය කැම්පින් සයිට් එකක් තියෙන්නේ. බේගස් ඇල්ලට දැන් යන ගමන් ඉන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් නෙළුමල් ඉබ්බ ටික අපි දැන් යන් බේගස් ඇල්ල බලන්න. හැමදාම කියන ටික තමයි ඉතින්. ඒ කියන්නේ මේවා බලලා යන්න සතුට වෙන්න මේවා විනාශ කරන්න එපා. ඇත්තටම ගමන සුන්දරයි. ආපු එක කියන්නේ මතක සටහනක් හැටියට සුපිරි. ඔව්. මේ දැන අපි ගියපු තැන් එක්ක බලන්න මේක ඇත්තටම බෑ. يعني අපි අද කැම්පින් එක නෙමෙයිනේ බා. කැම්පින් එකකුත් නෙමේ. අපි ගිය තැන් එක්ක වැඩි ලොකු සෙට් විල්ලක් සෙට් වුණේ නැහැ නේ. view point එකක් තිබ්බ සුපිරිම. පාරේ එනකොට බයික් එකේ. ඒ ඇරෙන්න මේක ඇතුලේ ඇවිල්ලා ලොකු ගතියක් තිබුණේ නැහැ ඇත්ත කතාව කිව්වොත්. අපි අනිත් තැන් වල ගියේ නැහැ. බේගස් බෙන්ඩ් එක ගැනනේ අපි බේගස් ඇල්ල. බේගස් ඇල්ල තමයි ටයිම් එකත් එක්ක ඉතින් අද වැස්සත් බලාපොරොත්තු වුණා වැස්සෙත් නැහැ. ඒ කියන්නේ අර මෙතන ඔයාලට ගොඩක් තියෙන අර මේ පාරිසරික වැදගත්කම තමයි. ඔව්. ඒක තමයි. ඒ තමයි තියෙන්නේ. ගස්කොළ සත්තු ඒ ගැන තමයි. ඒව ගැන ඔයාලා හොයනවා නම් අනිවාර්යෙන් ඉන්න. ඔව්. ඒ නැතත් ලස්සනයි. ලස්සනයි. නෑ පාරෙන් මාර ලස්සනයි. එහෙනම් අපි මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. අපි අදට ගිහින් එන්න.